හවස තේ බොන වෙලාවට ලිපේ හදාගන්න පුළුවන් රසම රස චොක්ලට් රෝල් රෙසිපි එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ චොක්ලට් රෝල් එක හදාගන්න එක බිත්තරයයි පාවිච්චි කරේ. ගොඩාක් රසට අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් අඩු වියදමකින් ඔයාට මේක හදාගන්න පුළුවන්. ඒ වගේම විනාඩි 10ක් වගේ පුංචි කාලෙකදී මේක හදාගන්නත් පුළුවන්. බලමු කොහොමද හදාගන්නේ කියලා. ලොකු බිත්තරයක් කඩලා බෝල් එකට දාගන්න. ඒකට සීනි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. විස්ක් එකකින් හරි හැන්දකින් එහෙම නැත්නම් ගෑරුප්පුවකින් මේ දේවල් හොඳට කලවම් කරගන්න. සීනි ටික හොඳට දිය වෙන්න ඕනි. මේ විදිහට සීනි ටික හොඳට දිය වුණාට පස්සේ මම දිය කරගත්ත මාජරින් මේස හැන්දක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට බටර් එකතු කරගන්නත් පුළුවන්. තෙල් එකතු කරගන්නත් පුළුවන්. පොල් තෙල් එහෙම නැත්නම් එළවලු තෙල් එකතු කරගන්න පුළුවන්. මේ ටික විනාඩියක් විතර හොඳට ආයිත් සැරයක් කලවම් කරගන්න. ඊළඟට මේකට කිරි මේස හැන්දක් එකතු කරගන්නවා. ලුණු තේ හැඳි 8න් එකක් එකතු කරලා හොඳට විනාඩියක් විතර ආයිත් සැරයක් කලවම් කරගන්න. දැන් මම මේකට පාන් පිටි මේස හැඳි 5ක් එකතු කරගන්නවා. මේ විදිහට හලලා තමයි එකතු කරගන්න ඕනි. බේකින් පවුඩර් තේ හැඳි භාගයක් මේකටම චොක්ලට් පවුඩර් තේ හැඳි 1/2ක් එකතු කරගන්නවා. ඉතින් මම මේ කියපු ප්‍රමාණ වලින්ම එකතු කරගන්න. එතකොට ඔයාට ලස්සන චොක්ලට් පාටකට හොඳ රසයකට මේක හදා ගන්න පුළුවන්. මේ දේවල් ඔක්කොම හලලා මිශ්‍රණයට එකතු කරගන්න. ඊළඟට හැන්දකින් මේ ටික ඔක්කොම මේ විදිහට කලවම් කරගන්න. මෙන්න මේ වගේ පදමක් තමයි අපිට ලැබෙන්න ඕනි. ඔයාලට පේනවා මේකේ පදම කොහොමද තියෙන්න ඕනි කියලා. ඊළඟට පෑන් එකේ හොඳට තෙල් ටිකක් ගාලා අරගන්න. හදාගත්ත කේක් බැටර් එක මේ විදිහට පෑන් එකට එකතු කරගන්න. ඊළඟට පොඩ්ඩක් මේක මේ විදිහට එහා මෙහා කරගන්න. ලිපේ අඩුම ගින්දරේ මේක පුච්ච ගන්න ඕනි. මේ විදිහට හොඳට සීල් වෙන්න වහ ගන්න පුළුවන්. පියනකින් වහලා විනාඩි 2ක් 3ක් වගේ එක පැත්තක් පුච්ච ගන්න. එක පැත්තක් පිච්චුනාට පස්සේ ලිප ඕෆ් කරලා මේ විදිහට මේක අනිත් පැත්ත දාලා තප්පර 30ක් විතර තියෙන්න අරින්න. එතකොට මේ පැත්තේ තෙත ගතිය අයින් වෙනවා. ඊළඟට මම මේක ලිපෙන් අයින් කරලා ඔයිල් පේපර් එකක් උඩට දාගන්නවා. රස්නේ පිටින්ම මේ විදිහට ඔයිල් පේපර් එකේ මේක ඔතා ගන්න. මේක නිවුනට පස්සේ කරන්න එපා. එහෙම වුණොත් මේක කැඩෙනවා. ඒ නිසා රස්නේ පිටින්ම මේ විදිහට ඔයිල් පේපර් එකේ හොඳට තද වෙන්න මේක ඔතා ගන්න. දෙපැත්තෙන් මේ විදිහට කරකවලා මේක තද කරගන්න. දැන් මේක නිවෙන්න විනාඩි 10ක් විතර පැත්තකින් තියාගන්න. ඒ වෙලාවේදී මම මේකට දාන අයිසින් එක හදා ගන්නවා. මාජරින් මේස හැඳි 2ක් එහෙම නැත්නම් බටර් ගන්නත් පුළුවන්. අයිසින් සුගර් මේස හැඳි 4ක්, චොක්ලට් පවුඩර් තේ හැඳි 1ක් එකතු කරලා හොඳට කලවම් කරගන්න. මෙන්න මේ වගේ හොඳට මිශ්‍රණය කලවම් කරලා හදාගන්න. ඉතින් අපි හදාගත්ත චොක්ලට් බටර් අයිසින් එක දැන් අපි නිවෙන්න තිබ්බ රෝල් කේක් එක මේ විදිහට අරගෙන ඔයිල් පේපර් එක අයින් කරගන්න. ඉතින් මේක හොඳට නිවිලා තියෙන්න ඕනි. ඊළඟට බටර් අයිසින් එක මේ විදිහට හැන්දකින් අරගෙන මේක උඩට දාගන්න. දාලා හොඳට තුනී කරගන්න.
කේක් එක හැමතැනම යන විදිහට මේක දාගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ කේක් එක මේ වෙලාවේ හොඳට නිවිලා තියෙන්න ඕනේ. නැත්නම් අපේ බටර් රයිසින් එක දිය වෙනවා. කේක් එක හැමතැනම යන විදිහට මේක දාගන්න. ඊළඟට මේ විදිහට ඔතා ගන්න. මේ විදිහට ඔතා ගත්තට පස්සේ ඔයිල් පේපර් එකෙත් මේ විදිහට මේක හොඳට තද වෙන්න ඔතා ගන්න. මේක පොඩ්ඩක් වටේ කැඩුනොත් එම බය වෙන්න එපා. මේක මෙහෙම ඔත්තලා අපි ෆ්‍රිජ් එකට දානවා. ඉතින් ෆ්‍රිජ් එකට දැම්මට පස්සේ මේක හොඳට අයිසින් එකත් එක්ක සෙට් වෙලා ඒ කැඩිච්ච තැන් ගානට හරියනවා. ඉතින් ඒ නිසා බය නැතුව මේක මේ විදිහට අයිසින් ගාලා ඔත්තලා ෆ්‍රිජ් එකට දාලා විනාඩි 20ක් විතර තියාගන්න. මම පැය භාගයක් විතර මේක තියාගත්තා. ඊට පස්සේ තමයි මේ ෆ්‍රිජ් එකෙන් එළියට අරගත්තේ. ඉතින් ඔයාලට පේනවා මේක ගානට සෙට් වෙලා තියෙනවා. දැන් මම ඔයිල් පේපර් එක අයින් කරලා මේ විදිහට දෙපැත්ත පොඩ්ඩක් කපලා අයින් කර ගන්නවා. ඊළඟට අත තද කරන්නේ නැතුව මේ විදිහට ලස්සනට ඔයාට පුළුවන් මේ රෝල් කේක් එක කපා ගන්න. ඉතින් ඔයාලට පේනවා මේකේ ඇතුළ කොහොමද කියලා හරිම ලස්සනට මේක සෙට් වෙලා තියෙනවා. මේ විදිහට ඔක්කොම කෑලි ටික කපා ගන්න. ඉතින් කඩෙන් ගෙනාව වගේම ගොඩාක් රසට හදා ගන්න පුළුවන් ඔයාට මේ විදිහට. ඉතින් අද මේ රෝල් කේක් එක මං හැදුවේ එක බිත්තරයකින්. ඉතින් හරිම අඩු වියදමකින් තේබොන වෙලාවට ඔයාට රෝල් කේක් එක හදා ගන්න පුළුවන්. ඉතින් කඩෙන් රෝල් කේක් එකක් ගන්නවා නම් රුපියල් 400ක් 500ක් වගේ මුදලක් යනවා. ඉතින් ගෙදර හදනකොටත් අවන් එකක් හැම තියෙන්න ඕනි. ඉතින් මේ විදිහට හදාගත්තාම හරිම අඩු මුදලකින් හරිම ලේසියෙන් අඩු කාලෙකින් ඔයාට රෝල් කේක් එක හදා ගන්න පුළුවන්. කඩෙන් ගෙනාව වගේම ගොඩාක් රසයි. ඉතින් ඔයත් ගෙදරදී මේ රෝල් කේක් එක හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. මේ වගේම රසබර වීඩියෝකින් ආයෙත් දවසක හමු වෙමු. හැම දිනාටම සුබ දවසක්.